අපි මඤ්ඤොක්කයි කෝනිස්සොයි දාලා කට්ලට් හදමුද? ඒකට අපිට ඕන වෙනවා මඤ්ඤොක්ක, කෝනිස්සෝ, බිත්තර, බිස්කට් කුඩු, ලූණු, සුදු ලූණු, නය මිරිස්, කරපිංච, කහ ගම්මිරිස්, ලුණු, මිරිස්, එනසා, පොල් තෙල්, බටර්. මුලින්ම මඤ්ඤොක්ක ටික හොඳින් සෝදලා කපලා දැම්බෙන්න තියන්න. දැන් කෝනිස්සෝ ටිකක් සෝදලා වතුර බේරෙන්න තියලා ලූණු, සුදු ලූණු ටික අපි රෙඩි කරගමු. ලූණු, සුදු ලූණු, නය මිරිස්, කරපිංච මේවා කපද්දී අපි පුළුවන් තරම් සිහින්ම කපා ගමු. සිහින්ම ලියාගත්තු ලූණු, සුදු ලූණු, කරපිංච, නය මිරිස් මේ හැමදේම අපි දැන් රෙඩි කරගෙන ඉන්නේ. හොඳින් තැම්බුණු මඤ්ඤොක්කවල වතුර අයින් කරලා දැන් වෙනම භාජනයකට දාලා ඒ ටිකත් රෙඩි කරගන්න. තෙම්පරාදුව හදාගන්න මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඒකට බටර් හෝ පොල් තෙල් දාලා මුලින්ම සිහින්ම ලියාගත්තු සුදු ලූණු, කරපිංච එනිසා එකතු කරගන්න. මේ ටික රන්වන් පාට වෙද්දී අපිට පුළුවන් සිහින්ම ලියාගත්තු ලූණු ටික එකතු කරන්න. දැන් නය මිරිසුත් එකතු කරලා ලුණු, ගම්මිරිස්, මිරිස්, කහ පොඩ්ඩක් මේකට දාන්න. දාලා හොඳින් රන්වන් පාට වෙලා සුවඳ එනකන් හොඳින් කලවම් කරමින් මේක බැදගන්න. අවසානය වෙද්දී හොඳින් වේලුණු කෝනිස්සෝ ටිකත් මේකට එකතු කරගන්න. කෝනිස්සෝ අන්තිමේදී දාන්නේ ඉක්මනින් කෝනිස්සෝ බැදෙන නිසා. දැන් අපිට පුළුවන් පොඩි වෙන්නම නෙමෙයි යම් ප්‍රමාණයකට පොඩි වුණු මඤ්ඤොක්ක ටික මේකට එකතු කරගන්න. මෙතනදී මඤ්ඤොක්ක ටික හොඳටම පොඩි කරගන්නේ නැහැ. පොඩි පොඩි කැට වගේ මඤ්ඤොක්ක වල තිබුණම ඒව හැපෙද්දී අපිට වෙනමම රසක් එනවා. ටිකයි කෝනිස්සෝ තෙම්පරාදුවයි හොඳින් මික්ස් කරලා දැන් කට්ලට් බෝල ටික හදාගන්න. බෝල් එකකට බිත්තර දෙක කඩලා දාලා හොඳින් ගසා ගන්න. බිස්කට් කුඩු එකට කහ සල්පයක් එකතු කරාම අපේ කට්ලට් එක බැදුනම හොඳින් කහ පාටට තියෙනවා. හොඳින් ගසාගත් බිත්තර ද්‍රාවණයේ කට්ලට් බෝල දවටලා බිස්කට් කුඩු එකේ දවටලා තමයි දැන් තියෙන්නේ. මේ විදියට හදාගත්තු කට්ලට් බෝල ටික කලින්ම හදාගත්තම අපිට ඉක්මනින් බෙදගන්න පුළුවන්. දැන් තාච්චියකට තෙල් ටිකක් දාලා හොඳින් රත් වුණාම අපි හදාගත්තු කට්ලට් බෝල ටික ඉක්මනින් බෙදගමු. අනිවාර්යෙන්ම ඔයාලගේ ලිපේ ගින්දර අඩු කරගන්න. එතකොට කට්ලට් ටික හොඳින් බැදෙනවා. ඒ වගේම හොඳ පාටකුත් එනවා. මුලින්ම කට්ලට් හදන කෙනෙකුට වුණත් මේ රෙසිපි එකෙන් කට්ලට් හදන්න පුළුවන්. ඔයාලත් හදලා රස බලලා අපිට කියන්න. කට්ලට් නම් හරිම රසයි. ඔයාලත් මේ විදියට කට්ලට් හදලා අපි දෙන්නට කියන්න. සෙරන්ඩිප් හෝම් කිචන් එක තව අලුත් කෑම ජාති හදන්න එකතු වෙලා ඉන්න.